සැරිසරන්න තවත් සෞන්දර්යාත්මක සොබා දහමක් එක්ක ගමනක් යන්න සැරසිලයි. අද සංචාරය ඕගොල්ලෝ සංචාරකයන් වැඩි පිය නොනගන තැනකට යන්න. අද අපි බලාපොරොත්තු වෙන්නේ යාල වනෝද්‍යානයේ ලොක් 6 එහෙම නැත්නම් ලුණුගම්මේ විහෙරගෙන සංචාරය ආරම්භ කරන්න. අපි අපේ උදෑසන ආහාර වේල ලබා ගන්න අපි දැම්පිලා ඉන්නේ ඓතිහාසික පංකපාල රජමහා විහාරයේ අභියසයි. ඉතින් අපි දැන් පිටත් වෙන්න හදන්නේ අපි යන ගමන් මාර්ගය ගවලව තනමල්විල ඒ හරහා තමයි අපි තිස්සමාරාමේ හරහා කතරගමට ගිහින් එතනින් තමයි අපි මුත්තල පාරේ හරහා තමයි වනෝද්‍යානයට ඇතුල් වෙන්නේ. එහෙමනම් ගිහිල්ලා බලමු. ඕගොල්ලෝ කොළඹ ප්‍රධාන වනජීවී කාර්යාලයෙන් බංගලෝ එක බුක් කරාට පස්සේ හම්බ වෙන ඉන්වොයිස් එක මෙතනට අරන් ඇවිල්ලා මෙතනින් ඒ ටිකට් එක වෙරිෆයි කරගෙන තමයි ඕගලන්ට කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ ලුණුගම්මෙහෙර ජාතික වනෝද්‍යානයේ විහෙරගල ජලාශය කියන ගේට් එකෙන්. එහා පැත්තෙන් ටිකට් එක අරගෙන මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. අනිත් කාරණය තමයි මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙතනට ඇතුල් වෙනවා නම් කැලේට ඇතුල් වෙන්න කලින් මේ ඔෆිස් එක ළඟට අඩුම ගානේ හවස 4ට කලින්වත් එන්න. මොකද ඊට පස්සේ ආවොත් මේ ඔක්කොම කවුන්ටර්ස් වහලා තියෙන්නේ. එතකොට පොඩි ප්‍රශ්නයක් වෙනවා ඔයගලන්ට මෙතනට ඇතුල් වෙනකොට. විහෙරගල සංචාරක බංගලාව ගැන අදහසක් කියනවා නම් මේක මැණික්ගඟ සංවර්ධන යෝජනා ක්‍රමයේ යටතේ ලුණුගම්මෙහෙර ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා තමයි මෙම සංචාරක බංගලාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සෘජු ශ්‍රමය වැය කිරීම තමයි මේක ඉදි කරලා තියෙන්නේ. එතකොට මේක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2009 ජූලි මාසේ තමයි පවරා දීලා තියෙන්නේ. එතකොට මේ විහෙරගල ජලාශය ගැන යමක් සඳහන් කරනවා නම් මේක 2007 තමයි මේ ප්‍රොජෙක්ට් එක ආරම්භ කරලා තියෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යටතේ රජය පවතින කාලේ. එතකොට 2009 තමයි මේක ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන අරමුණ තමයි පානීය ජලය සැපවීම සහ ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා දීමට තමයි මේ විහෙරගල ජලාශය ඉදි කරලා තියෙන්නේ. එහෙමම අපි කෑම අරගෙන ඉවර වෙලා දැන් අපි නාන්න යනවා. ඉතින් මේක තමයි විහෙරගල ජලාශය. දැකලා ඇති අර අතනින් පේන්නේ රුපියල් 5000 කොලේ. ඔයගොල්ලෝ දැකලා ඇති යන්නේ සොරව්ව. එතනින් තමයි ජලය පිට කරන්නේ ගොවිතැන් වලට. ඉතින් අපි නාන්න යන්න තියෙන්නේ මෙතන මීටර් 100ක්වත් නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි ආවා අපේ ඉන්න බංගලෝ එක ළඟමයි මෙතන තියෙන්නේ. මේ විහෙරගල ජලාශයේ ඉඳලා වතුර පිටමන් කරන සොරව්වක තමයි නාන්න තියෙන්නේ. ඉතින් පාරම ලස්සනයි. ඕගොල්ලොත් ඇවිල්ලා මේ සෝමාදහම මේ සමස්තකාරී පිට ගන්න. දැන් ඉතින් අපි නාන්න අපේ කට්ටියම එනවා. එහෙනම් අපි නාමු මේ සැරිසරන්නෝ.
ඉතින් අපි ආපු දවසේ පළවෙනි දවසේ හවස මේ ඉතින් කට්ටිය පොඩ්ඩක් සෙට් වුණා හීනියට. ඔයගලන්ට විශේෂ කාරණයක් කියන්න තියෙනවා. ඉතින් මේ වනජීවී බංගලා වලට නවතන් ගන්න යනවා නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ උයන්ඩ කරන්න අවශ්‍ය කරන සියලුම දේවල් අරගෙන යන්න ඕනේ. ලුණු පැකට් එකේ ඉඳලා අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් යන්න ඕනේ. අනිත් විශේෂ දේ තමයි පානීය ජලය අනිවාර්යෙන්ම රැගෙන යන්න ඕනේ. ඉතින් මේ වනජීවී බංගලෝ වල තියෙන ජලය ගොඩක්ම සුදුසු වෙන්නේ මේ ආහාර උයන්ඩයි නාන්න ඒ පිරිසිදුම් කිරීම වලට විතරයි ඒගොල්ලෝ ඒවා අනුමත කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම පානීය ජලය රැගෙන යන්න. කෑමවීම සාදලා දෙන්න වනජීවී බංගලෝ එකේ බාරකාර නිලධාරී මහත්තුරු දෙදෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒ බඩු ටික ගෙනල්ලා දුන්නාම ඉතාම රසවත් විදිහට ඒගොල්ලෝ ඒ කෑම බීම ටික අපිට අවශ්‍ය විදිහට හදලා දෙනවා. ඉතින් ඕනම දෙයක් ඒගොල්ලන්ට කිව්වම අපිට ඕනම විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ රාත්‍රියේ ගත කරනකොට ඇත්තටම මේ ආවට පරිසරයේ ගොඩාක් එක සත්තුන්ගේ සමහර සත්තුන්ගේ සද්ද අපි අහලා නැහැ. ජීවිතේ පළවෙනි වතාවට විතරයි මේ සද්දපත් දාන්නේ. ගොඩක් දේවල් අත්දැකීම් ඕගලන්ට ගන්න පුළුවන් මේ. Good morning guys. අපි උදෙන්ම නැගිට්ටා. මෙන්න ඒ ලස්සන සුන්දර දර්ශනය මේ තියෙන්නේ අපි හිටපු බංගලෝ එක. ඊයේ රාත්‍රියේ ගත කරපු බංගලෝ එක. මෙන්න ඒ සුන්දර ඉර නැගගෙන එන දර්ශනය. ඉර නැගගෙන එන දර්ශනය. ඔයාලට පෙන්නන්න. මේ බලන්න කොච්චර ලස්සනද කියලා මේ. මේ පැත්තෙන් සන්රයිස් එක එනවා. මේ තියෙන අපේ හිටපු බංගලෝ එක. ඊයේ රාත්‍රියේ ගත කරපු ඇත්තටම එක සත්තුන්ගේ සද්ද එක අමුතු සත්තුන්ගේ සද්ද ඇහුණා අපිට පාන්දර. අපි දැන් හවස සෆාරිය යන්න පිටත් වුණා. හවස 3ට තමයි අපි පිටත් වෙන්නේ. ඉතින් අපි ලොකු බලාපොරොත්තුකින් යනවා. මේ හැටි කොටක් කොටි සහ වලසු යම්සෙනවා. පොඩ්ඩක් මේ වෙලාවේ නම් පොඩ්ඩක් අවුව සැරයි. අපි බලමු පොඩ්ඩක් හවස වෙද්දී අලියා මොටියා නරඹනේ බලන්න පුළුවන් ඒරියා එකක් තියෙනවා. අපි ඒ ඇත්තටම බලාපොරොත්තුකින් යන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු.
good morning. ඉතින් අද අපේ දෙවෙනි දවස දෙවෙනි රැය ගෙවුණ අපේ. ඉතින් අද අපි පිටත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්නේ ওই රුපියල් 5000 කොලේ තියෙන සොරවුව. ඔන්න ඒක ළඟටම අපි ආවා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් උදේ 6:20 විතර ඇති වෙලාව. මේ බලන්න ඉර නැගගෙන එන දර්ශනේ මාරම ලස්සනයි ගයිස් ඇත්තටම. ඉතින් ඔන්න ඕක තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන ওই රුපියල් 5000 කොලේ තියෙන සොරව් එක. සොරව් කටවල් 1 2 3 4 5 6 7ක් තියෙනවා. උතනින් වතුර ඇරියාම තමයි මේ හරහා ගිහිල්ලා ඔය තියෙන මේ හරහා තමයි ඒ වතුර ටික බහින්නේ. මෙතන තියෙන ටවර් එකක් මං හිතන්නේ මේකේ මොකක් හරි කාලගුණ පැත්තට සම්බන්ධ මොකක් හරි ටවර් එකක් මම හිතන විදිහට. ඉතින් තව ටිකකින් අපි ලෑස්ති වෙන්න ඕනේ යන්න. උදේ කෑම අරගෙන අපි ආපහු ගෙදරට පිටත් වෙන්න හදන්නේ. මේ ඈතින් පේන කඳු සෙට් එක මේ පේන්නේ. මේ ඇවිල්ලා පුත්තල ඇල්ල වැල්ලවාය ඒ පැත්ත මධ්‍යම කඳුකරේ ආරම්භ වෙන පැත්ත තමයි මේ පැත්ත. ඉතින් අපි දවස් දෙකක් ලුණුගම්මෙහෙර වෙහෙරගල ජාතික උද්‍යානයේ වනජීවි බංගලාවක ගත කරලා අපි දැන් මේ පිටත් වෙන්න හදන්නේ. ඉතින් මේ තමයි උද්‍යානයේ තියෙන දිවසුමක්. මෙතනින් තමයි වෙන්න තියෙන්නේ වෙහෙරගල ජලාශය ඒ වනජීවි බංගලාවට යනවනම්. ඉතින් මේ ඉස්සරහින් පේන්නේ බුත්තල කතරගම මාර්ගය. මේ තියෙන බුත්තල කතරගම මාර්ගය තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් මේ පාරෙත් ගොඩාක් වනාලින් ගැවසෙනවා, වාහනවලට අල්ලිනවා, වාහන නතර කරනවා. මේ තියෙන්නේ බුත්තල කතරගම මාර්ගය. ඉතින් ඔයගොල්ලෝ මෙතනට එනවා නම් අතනින් ටිකට් එක අපි වෙරිෆයි කරගෙන මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු මේ වගේම වනජීවි කලාප උද්‍යානයක සිටලා. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්.